Welcome to Study Japanese YouTube channel. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ෆුඩ් සර්විස් එක්සෑම් එකට අදාළ වෙන අවසාන පොත. ඒ කියන්නේ සනීප ආරක්ෂාව කළමනාකරණය කියන පොත. හයිජීන් කන්ට්‍රෝල් කියන පොත තමයි අද අපි කතා කරන්නේ. මේ පොතෙන් SSW ෆුඩ් සර්විස් එක්සෑම් එකට අදාළ වෙන සේරම සිලබස් එක සම්පූර්ණයෙන් අවසන් වෙනවා. අපි බලමු එහෙනම් මොනවාද මේ පොතේ ඉගෙන ගන්න තියෙන්නේ කියලා. අපි මුලින්ම බලමු. මුලින්ම තියෙන්නේ මොකුජි. පටුන පළවෙනි පාඩම විදිහට තියෙන්නේ කිහාන් තෙකිනා ඒසේ කන්රින චිෂිකි. මූලික සනීප ආරක්ෂක පාලනය පිළිබඳ දැනුම. ඒකේ කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටස විදිහට තියෙන්නේ ශොකුචු දොකුනි කාන්සුරු කිසෝ චිෂිකි. ඒ කියන්නේ ආහාර විෂවීම සම්බන්ධව දැනුම. දෙවැනියට තියෙන්නේ ශොකුචු දොකු යොබෝ සංගෙන්සකු. ආහාර විෂවීමට අදාළ නීති රීති තුනක් ගැන කතා කරනවා. ඒ වගේම තුන්වෙනි කොටස විදිහට තියෙන්නේ ශොකුචු දොකුවෝ හිකියොකොසු දයෝ තෙකිනා සයිකින්යා උයිරුසු. ආහාර විෂවීමක් ඇතිවන ආදර්ශ වශයෙන් දැක්වෙන වෛරස් සහ බැක්ටීරියාවන් ගැන. අපි බලමු පළවෙනි පාඩමේ මොනවාද තියෙන්නේ කියලා. අපි එහෙනම් යම් පළවෙනි පාඩමට. පළවෙනි පාඩම විදියට තියෙන්නේ කිහාන් තෙකිනා ඒසේ කන්රින චිෂිකි. මූලික සනීප ආරක්ෂක පාලනය පිළිබඳ දැනුම. අපි යම් පාඩමට. පළවෙනි කොටස තමයි ශොකුචු දොකුනි කාන්සුරු කිසෝ චිෂිකි. ආහාර විෂවීම සම්බන්ධ දැනුම. ඉන්ෂකු තෙන්නි ඔකෙරු ශොකුචු දොකුණෝ ඔමොනා හස්සෙයෝයින්. ඒ කියන්නේ අවන්හල සම්බන්ධව ආහාර විෂවීම් සම්බන්ධ ප්‍රධාන සිදුවීම්. ශොකුචු දොකුණෝ ඕකුවා ඒසේ කන්රිනි ෆුබිගාරු ඉකා නොයෝනා යෝයින්දේ ඔකිතෙයිමස්. ආහාර විෂවීම බහුල වශයෙන් සනීප ආරක්ෂක කළමනාකරණයේ දෝෂ මත හටගන්න නිසා පහත ආකාරයේ හේතු මත තමයි හටගන්නේ. අයන්න තයිචෝ ෆුරියෝ තේ ආරයි ෆුසකුනදෝ චෝරි ජූජිෂා තොෂ්තෙනෝ ඒසේ කන්රියෝ මමොරණයි. අසනීප වූ අය, ප්‍රමාණවත් පරිදි අතසෝදා නොමැති අය, සනීප ආරක්ෂක කළමනාකරණය කර නොමැති කිචන් ස්ටාෆ් අය. යන්නින් තියෙන්නේ ඒසේ කන්රියෝ ජූබුන්නිෂ්තෙනයි. යන්නින් තියෙන්නේ ඒසේ කන්රියෝ ජූබුන්නිෂිතෙයිනයි. ග්‍යෝෂකාරා නොඉෂ්තා ගෙන්සයිරියෝ. සනීප ආරක්ෂක කළමනාකරණයේ නිසියාකාරව සිදු කර නොමැති බඩු ඩිලිවරි කරන අයගෙන් ලබාගත් අමුද්‍රව්‍ය. උයන්නෙන් තියෙන්නේ ශොකුහින්නෝ කනෙට්සු ෆුසොකු. ඒ කියන්නේ ආහාර ද්‍රව්‍යවල ප්‍රමාණවත් පරිදි උෂ්ණත්වය නොතිබීම. එයන්නෙන් තියෙන්නේ ශොකුහින්නෝ ඔන්දෝ කන්රි ෆුබිනදෝ. ආහාර ද්‍රව්‍යවල උෂ්ණත්ව පාලනයේ දෝෂ ආදිය. සාමාන්‍යයෙන් අවන්හලකදී බහුලව ආහාර විෂවීමක් වෙන්න තියෙන ප්‍රධානම හේතු 4 තමයි මේක. මුලින්ම තිබුණේ අසනීප වෙච්ච අය, හරියට අත හොදන්නේ නැති අය, සනීප ආරක්ෂාව ගැන ඒ කියන්නේ සැලකිලිමත් නොවන අය වගේ කට්ටිය හින්දා ආහාර විෂවීමේ අවදානමක් තියෙනවා. ඊළඟට කිව්වේ හරියට සනීප ආරක්ෂක කළමනාකරණය කරලා නැතිව බඩු විකුණන අය ඉන්නේ. එහෙම අයගෙන් ගත්ත බඩු නිසාත් ආහාර විෂවීමේ අවදානමක් තියෙන්න පුළුවන්. මොකද විස බීජ ඒ අයගෙනොත් පැතිරෙන්න පුළුවන්නේ. ඊළඟට කිව්වේ ආහාර ද්‍රව්‍යවල උෂ්ණත්වය ප්‍රමාණවත්ව තියෙන්නේ නැති වුනහම එතකොටත් ආහාර විෂ වෙනවා. ඒ වගේම ආහාර ද්‍රව්‍යවල උෂ්ණත්ව පාලනයේ දෝෂ තියෙන කොටත්, ඒ කියන්නේ සිසිල් ඒවා සිසිල් විදිහටත්, රස්නේව රස්නේ විදිහටත් තියෙන්නේ නැතුව ඒවා දෝෂාකාරයෙන් තිබුණත් ඒ විදිහටත් ආහාර විෂවීමේ අවදානමක් තියෙනවා. මේ 4 අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. මොකද එක්සෑම් එකේදී මේක ගොඩක් වෙලාවට අහන කාරණයක්. ආහාර විෂවීමේ ඒ ප්‍රධාන කාරණා වලින් මෙතනින් මේ 4න් එකක් නොවන්නේ හරි ඒ විදිහට තමයි අහන්නේ. එතකොට මේ 4ම හොඳට මතක තියාගන්න ඕනේ. බහුලව එක්සෑම් එකේදී අහන ප්‍රශ්නයක්. කොනයෝනා යෝයින්නි යොත්තේ සයිකින්යා උයිරුසු ගා ශොකුහිනිත්සුකි සොරයෝ තබෙත හිතොගා ඕතොයා ගෙරිනදොනෝ කෙන්කෝහි ගයිගා හස්සෙයිෂිමස්. තවද මේ ආකාරයේ හේතු මත බැක්ටීරියා වෛරස් ආදිය ආහාර ද්‍රව්‍යවලට එකතු වෙලා
ඒවා පරිභෝජනය කරපු අයට වමනය, පාචනය ආදී සෞඛ්‍ය හානි ඇති වෙනවා. Mata ese kanini fubigaroto saikinyai risuigainima shokuhinni tsuitewa ඉකෙනයි මොනෝගා හයිරිමස්. තවද සනීපාරක්ෂක කළමනාකරණයේ දෝෂ තිබුණද බැක්ටීරියා වෛරස් වලට අමතරව ආහාර ද්‍රව්‍ය වලට එකතු නොවිය යුතු දේවල් ඇතුළත් වෙනවා. තතොයිබා සෙන්සයි, සච්චුසයි, ගාරස, කින්දක එන්නදෝ දෙස්. උදාහරණ විදියට ඩිටර්ජන්, කෘමිනාශක, වීදුරු, යකඩ යන ආදිය. ඒ කියන්නේ දැන් අර අපි උඩදී කතා කරානේ හේතු හතරක්. මේ හේතු හතරට අමතරව මේ වෛරස් බැක්ටීරියා වලිනුත් අපිට ආහාර විෂ වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට උදාහරණ තමයි මේ පැහැදිලි කරේ. වෛරස් වලට අමතරව මෙන්න මේ දේවල් වලිනුත් ආහාර විෂ වෙන්න පුළුවන් කියන එක තමයි මේ කොටසදී මේ පැහැදිලි උනේ. මම හිතනවා ඔයාලට මේ කොටස පැහැදිලි ඇති කියලා. අපි යමු පාඩමේ ඉස්සරහට. දෙවෙනි කොටස. ශොකුචු දකුණු බුන්රුයි නිත්සුයිතේ ආහාර විෂවීමේ වර්ගීකරණය ගැන. ශොකුචූදකුනිවා සුගිනයෝනා බන්රුයි ගාරිමස්. ආහාර විෂවීම පහත් ආකාරයේ වර්ගීකරණයක් තියෙනවා. ශොකුචූදකුව බෝෂ් සුරුතමෙනිවා සොරෙසොරෙන තොකුචෝනි අවසිතේ. තයියෝෂිමස්. ආහාර විෂවීම වළක්වා ගැනීම සඳහා ඒ ආවේනික ලක්ෂණවලට අනුව ක්‍රියා කරනවා. සොෂ්ටේ ශොකුචූදකුනෝ kyuju pasetto ijo wa saikin nyairusu ni yotte hassei shite imasu node sono taisaku wo rikai suru koto wa taisetsu desu. එසේම ආහාර විෂවීමක් 90ට වඩා බැක්ටීරියා හා වෛරස් මත හටගන්න බැවින් ඒවා වළක්වා ගන්න ක්‍රම වටහා ගැනීම වැදගත්. අපි බලමු මොනවද මේ තියෙන වෛරස් බැක්ටීරියා කියලා. ඒව වළක්ව ගන්න ආකාර මොනවද කියලාත් අපි බලමු. අපි යම් වගුවට මුලින්ම තියෙන්නේ බුන්රුයි වර්ගීකරණය. ඊළඟ කොටුවේ තියෙන්නේ ඔමනා ගෙන්ඉන් බුෂිට්සු ප්‍රධාන රෝගකාරකය. ඊළඟ කොටුවේ තියෙන්නේ ඔමනා තයිසක වළක්ව ගන්න ආකාර. අපි බලමු. පළවෙනි වෛරස් එක විදිහට තියෙන්නේ සයිකින් සේෂක චූදොකු බැක්ටීරියා මගින් ආහාර විසවීම. ඒකේ තියෙන රෝගකාරක විදිහට තියෙනවා චූකන් ශුක්කෙට්සු සේදයි චෝකින්. ඒ තමයි ඊ කොලි කියන බැක්ටීරියාව. ඊළඟට තියෙනවා සරුමොනෙරා ජොකුකින්. සරුමොනෙරා කියන බැක්ටීරියාව. ඊළඟට තියෙන්නේ බුදෝකියුකින් නාදෝ බුදෝ කියන බැක්ටීරියාව. දැන් මේ වර්ගීකරණ ගැනත් අහනවා. එක්සෑම් එකේදී මේක අහන්නේ මේ සයිකින් සේෂක චූදකු වලට අයත් වන දේ මොකක්ද කියලා. මේ බැක්ටීරියාවක නමක් සහ වෛරස් එක නමක් සහ වෙනත් ආකාරයක නමක් එක්ක මෙන්න මේ සයිකින් සේෂක චූදකු වලට අයත් වෙන්නේ මොකක්ද කියන එක තමයි අහන්නේ. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම මේ සයිකින් සේෂක චූදකු වලට අයත් වෙන රෝගකාරක මොනවද කියන එකක් මතක තියාගන්න ඕනේ. ඒ වගේම ඊට පහළ තියෙන ටිකත් මම පැහැදිලි කරන්නම්. එතකොට ඒ බැක්ටීරියාවට හෝ වෛරස් එකට අදාළ වන රෝගකාරක අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. ඒ වගේම ඒවා වළක්ව ගන්න ආකාරات මතක තියාගන්න ඕනේ. මොකද එක්සෑම් එකේදී මේ වළක්ව ගන්න ආකාර ගැන ප්‍රශ්න කරන්න ඉඩ තියෙන හින්දා. මෙතනදී මම බැක්ටීරියා සහ වෛරස් අඳුන ගන්න පුළුවන් එක ලක්ෂණයක් කියන්නම්. දැන් මේ සයිකින් සේෂක චූදක වලට අයත් වන්නේ මොකක්ද කියලා ඔයාලා හිතන්නකෝ. උත්තරවලට දීලා තියෙනවා මෙතන මේ දෙවෙනියට තියෙන සරුමොනෙර ජොකුකින් එකයි. ඒ වගේම ඊට පහළ තියෙනවා නොරෝවිරස් කියන එකයි. ඊට පස්සේ අන්සෙකස් කියන වෛරස් එකයි ගැන දීලා තියෙනවා කියලා. එතකොට දැන් සයිකින් සේෂක චූදක වලට අයත් වෙන්නේ මෙතනින් සරුමොනෙර ජොකුකින් කියන බැක්ටීරියාව. එතකොට මෙතනදී මේවලට පේන තියෙනවා ජොකුකින් කියද්දි කින් කංජය. බැක්ටීරියා වලට අදාළ කංජිය මතක තියාගන්න. එතකොට මේ කංජිය දැක්ක ගමන් ඔයාලට හිතෙනවා මේ බැක්ටීරියා වලට අදාළව නම් අනිවාර්යෙන් බැක්ටීරියාවට අදාළ කංජිය තියෙන්න ඕනේ. වෛරස් එකක් නම් උයිදස කියන නම තියෙන්න ඕනේ කියන එක ඔයාලගේ ඔලුවට පොඩක් දාගන්න ඕනේ. මේවා හරි පොඩි ට්‍රික්. මම මේ පොඩි දෙයක් කියන්නේ. මොකද මේවා මතක තියාගන්න ලේසි. දැන් හිතන්නකෝ මේ නම දැන් නම් ගොඩක් එක්ක ඔයාලට එකපාරට අඳුර ගන්න බැරි වෙනවා කියලා මේක. එතකොට මේ කංජිය උනත් ඔයාලට මේක අඳුර ගන්න පුළුවන්. මොකද එක්සෑම් එකේදී උත්තරේ දන්නේ නැති වුණත් තමන්ගේ මොලේ පොඩ්ඩක් කල්පනා කරලා හිතන්න ඕන මේ බැක්ටීරියා වලට අදාළ කංජිය මෙතන තියෙනවා මේ. ඒ වගේම මෙතනත් මේ තුනේම මේ බැක්ටීරියා වලට අදාළ කංජිය තියෙනවා. එතකොට ඔයාලට
හොයාගන්න පුළුවන් මේ කංජේනොත් මොකක්ද මේ බැක්ටීරියාවකට අදාළ නමක් වෙන්නේ කියන එක. මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. අපි බලමු වළක්ව ගන්න ක්‍රම. සයිකිනොත් සුකෙනයි. ඒ කියන්නේ අල්ලන්න එපා. බැක්ටීරියාව අල්ලන්න එපා. ඊළඟට තියෙන්නේ සයිකිනොෆුයසනයි. බැක්ටීරියා වර්ධනය කරන්න එපා. ඊළඟට තියෙන්නේ සයිකිනො යට්සකෙරු. බැක්ටීරියා මරන්න. මෙන්න මේ ආකාර තුනෙන් තමයි මේ බැක්ටීරියාවක් වළක්ව ගන්නෙ. ඊළඟට තියෙන්නේ උයිරිසු සේෂක චූදකු. වෛරස් මගින් ආහාර විෂ වෙන ආකාරය. ඒකට අදාළ රෝගකාරක විදිහට තියෙනවා නොරෝවෛරසු. නොරෝවෛරස් එක. ඊගතයි කන්නෙන් උයිරස නද ඊ හැපටයිටිස් වෛරසය. දැන් මේ මං කිව්වා වගේ වෛරස් වලට අදාළ නමක් මොකක්ද කියලා අහුවොත් ඔයාලට මේ වර්ග දෙක මතක තියාගන්න එක හොඳයි. අපි බලමු වෛරස් කොහොමද වළක්ව ගන්නේ කියලා. උයිරුසුවොත් සුකෙනයි. වෛරස් අල්ලන්න එපා. උයිරුසුවෝ යට්සකෙරු. වෛරස් මරන්න. උයිරුසුවෝ මොචිකොමනයි. වෛරස් රැගෙන එන්න එපා. උයිරුසුවෝ හිරගෙනයි. වෛරස් බෝ වෙන්න ඉඩ දෙන්න එපා. ඊළඟ වර්ගයේ විදියට තියෙන්නේ කගක සේෂක චූදකු. රසායනික ද්‍රව්‍ය මගින් ආහාර විෂ වීම. ඒකට අදාළ රෝගකාරක විදියට තියෙනවා සෙන්සයි, ඩිටර්ජන්ට් වර්ග, සච්චූසයි, කෘමිනාශක වර්ග, නොයකනද, පොහොර වර්ග ආදිය. ඒක වළක්ව ගන්න ආකාර විදියට තියෙන්නේ කගක බුඩ්ෂිට්සුවොත් සුකෙනයි. රසායනික ද්‍රව්‍ය අල්ලන්න එපා. ඊළඟ වර්ගයේ විදියට තියෙන්නේ කිසෙයි චූ ශොකුචූදකු. පරපෝෂිතයන් මගින් ආහාර විෂ වීම. ඒකට අදාළ රෝගකාරක විදියට තියෙන්නේ අනිසකිස්, සුදු පාට පණුවෙක්. ඒ වගේම කයිචූ නද වටකුරු පණුව. එන්නේ පණුවන් ආශ්‍රිත දෙයක් තමයි ඒක. මේකෙදි වළක්ව ගන්න ආකාර විදියට තියෙන්නේ කිසෙයි චූවොත් සුකෙනයි. පරපෝෂිතයන් අල්ලන්න එපා. කිසෙයි චූ යට්සකෙරු. පරපෝෂිතයන් මැරීම. නම් හිතනවා ඔයාලට මේ වෛරස්, බැක්ටීරියා, ඒ වගේම රසායනික ද්‍රව්‍ය සහ පරපෝෂිතයන් මගින් බෝවන ඒවට අදාළ රෝගකාරකය සහ ඒව වළක්ව ගන්න ආකාර හරියට පැහැදිලි වෙන්න ඇති කියලා. අපි යම් පාඩමේ ඉස්සරහට මේ පාඩමේ දෙවෙනි මාතෘකාව තමයි ශොකුචූ දොකුයෝබෝ සංගෙන්සකු. ආහාර විෂ වීමට අදාළ මූලික නීති රීති 3. ශොකුචූ දොකුවා හිතොනිගයියෝ යොබෝ සයිකින්යා උයිරුසුගා ශොකු හිනිත්සුකි. සොරයෝ තබෙරු කොතොනියොත්තේ හස්සේ ශිමස්. ආහාර විෂ වීම පුද්ගලයින්ට හානි පමුණුවන බැක්ටීරියා සහ වෛරස් ආහාරවලට එකතු වී ඒවා පරිභෝජනය කිරීම මත හටගන්නවා. සයිකින්නියොරු ශොකුචූදකුවෝ ෆුසෙගු තමිනිවා කකිදෙ ශිමෙස. ශොකුචූදකුයෝබෝ සංගෙන්සකුගා තයිසෙට් සුනි නරීමස්. බැක්ටීරියා මගින් නැතිවන ආහාර විෂ වීම වළක්වා ගන්නා ක්‍රම පහත පෙන්නුම් කරන ආකාරයට විස බීජ වළක්වා ගන්නා ප්‍රධාන කරුණු 3 වැදගත් වේ. මුලින්ම තියෙන්නේ සුකෙනයි. අල්ලන්න එපා. ඊළඟට තියෙන්නේ ෆුයසනයි. වර්ධනය කරන්න එපා. ඊළඟට තියෙන්නේ යට්සුකෙරු. මරනවා. අල්ලන්න එපා කියන්නේ ඒ බැක්ටීරියාවක් හදිසියෙත් අතේ ගෑවුනොත් ඒකට අගල හොදලා අයින් කරන්න ඕනේ. ඒවා අතේ තවරෙන්න දෙන්න එපා. ෆුයසනයි. වර්ධනය කරන්න එපා කියන්නේ යම්කිසි බැක්ටීරියාවක් ෆ්‍රිජ් එකක දාලා අධිශීතකරණයක දැම්මහම මේ බැක්ටීරියාව තවදුරටත් පැතිරීම වැළක් වෙනවා. කොට ඒක වර්ධනය වෙන එක අඩු වෙනවා. ඒක තමයි වර්ධනය කරන්න එපා කියන එකට ෆ්‍රිජ් එකක රූප සටහනක් මෙතන දීලා තියෙන්නේ. මරණම කියලා කියන්නේ අධික විදියට රත් කිරීම මගින් වෛරස් සහ බැක්ටීරියා අනිවාර්යෙන් විනාශ වෙනවා. ඒකයි මැරීම සඳහා මේ රත් කරන එක දීලා තියෙන්නේ. අපි බලමු මොනවද තියෙන වර්ග කියලා. සුකෙනයි. අල්ලන්න එපා. තේනිවා සමසමනා සකින්ගට් සුයිතේමස්. අත්වල විවිධාකාරයේ බැක්ටීරියා රැඳිලා තියෙනවා. තොනිගයියෝය බොස්සයිකින්යා විරුසුවෝ ශොකුහිනිත් සුකෙනයියෝනේ සුගිනොයෝනා තොකිවා කනරස තේයෝ අරයිමස්. පුද්ගලයින්ට හානි පමුණුවන බැක්ටීරියා සහ වෛරස් ආහාර ද්‍රව්‍ය වලට එකතු නොවී පහත සඳහන් අවස්ථාවලදී අනිවාර්යෙන් අත සෝදන්න. අයන්නෙන් තියෙන්නේ චෝරියෝ හජිමෙරුමයි. ආහාර පිසීමට පෙර. යන්නෙන් තියෙන්නේ නමනෝ නිකුයා සකන තමගනදෝ තොරියට්සුකව් සෙන්ගෝ. ඒ කියන්නේ අමුමස්, මාළු, බිත්තර පරිහරණය
කිරීමට පෙර සහ පසු අනිවාර්යෙන් අත් සෝදන්න ඕනේ. උයන්නෙන් තියෙන චෝරිනෝ තොචුදේ තොයිරෙනි තරි හනෝ කන්දරි ශිතාතෝ නදෝ ආහාර පිසින අතරතුර අපිට වැසිකිළියට යන්න ඕන වුණොත් එහෙම නැත්තම් නාසය අල්ලන්න ඕන වුණොත් කියන්නේ නාසය හොටු පිහදාන්න වගේ ඕන වුණොත් අන්න ඒ වගේ අවස්ථාවන් වලට පසු අනිවාර්යෙන් අත් සෝදන්න ඕනේ. මෙන්න මේ ආකාර තුන තමයි බැක්ටීරියා අල්ලන්න එපා කියන ක්‍රමයට අදාළ වෙන දේවල් වෙන්නේ. මතා නමනෝ නිකුයා සකනෝ කිත්තා මනයි තයා හෝචෝනිවා හිතෝනි ගයියෝය බොසු සයිකින්ගා තකුසන් සුයිතේමස් සොන තමය සොනයෝන මොනෝ කිරු මනයි තයා හෝචෝවා කනෙට්සු ශිනයි දෙ තබෙරු මොනොත්තෝ කුබෙට්සු ශිතෙට්සු කයිමශෝ ඔනජි මනයි තයා හෝචෝ සුකව්බායිවා ශියෝනොට් සුදෝ කිරේනි අරයි ෂෝ දොකුෂිමශෝ. ඒ කියන්නේ තවද අමු මස් මාළු කපන කටින් බෝඩ් සහ පිහි පුද්ගලයින්ට හානි පමුණුවන බැක්ටීරියා විශාල වශයෙන් රැඳී තියෙනවා. ඒ කටින් බෝඩ් සහ පිහි වල අනිවාර්යෙන් ගොඩක් බැක්ටීරියා රැඳිලා තියෙනවා. එම නිසා එවැනි දේවල් කපන කටින් බෝඩ් හා පිහි රත් නොකර අනුභව කරන දේවල් සමග වෙන්කොට පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේ වගේ කටින් බෝඩ් එකක් සාමාන්‍යයෙන් මාස් මාළු කපන්න ගන්න කටින් බෝඩ් එකක් සහ පිහියක් සාමාන්‍ය එළවලුවකට පාවිච්චි කරන්න එපා කියන එක තමයි කියන්නේ. එළවලු කැපීම සඳහා වෙනත් කටින් බෝඩ් සහ වෙනත් පිහි පාවිච්චි කරන්න කියලා තමයි මේ කියන්නේ. ඒ කියන්නේ රත් නොකර කන දේවල් වලට එළවලු හෝ වේවා හදපු කෑමක් නැවත කැපීම සඳහා අර අමු මස් මාළු කපපු පිහියයි කටින් බෝඩ් එකයි පාවිච්චි කරන්න එපා. එකම කටින් බෝඩ් එක හා එකම පිහිය පාවිච්චි කරන අවස්ථාවල පාවිච්චියෙන් පසු ඊළඟ වැඩේට හොඳින් සෝදා විස බීජ හරණය කර පාවිච්චි කරමු. එක පිහියක් සහ එක කියන්නේ එකම පිහියයි එකම කටින් බෝඩ් එකයි නම් පාවිච්චි කරන්නේ ඒක හොඳට හොදලා විස බීජ හරණය කරලා ඕනේ අනිත් වැඩේ සඳහා පාවිච්චි කරන්න. මොකද අමු මස් මාළු කියන්නේම තනිකරම බැක්ටීරියා ගොඩක්. ඒක තමයි ඒගොල්ලෝ ඒවා වෙනම පාවිච්චි කරන්න කියලා කියන්නේ. මං හිතනවා ඔයාලට මේ කොටස හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. අල්ලන්න එපා කියන කොටසෙන් පැහැදිලි වෙන්න මෙන්න මේ ටික. වෛරස් එක රැඳුනොත් ඒකට අගාලා හොදලා අයින් කරන්න ඕනේ. රැඳෙන්න දෙන්න එපා කියන එක තමයි මේ පැහැදිලි වෙන්නේ. අපි යන් ඊළඟ කොටසට. ඊළඟ කොටස විදිහට තියෙන්නේ ෆුයා සනයි. ඒ කියන්නේ වර්ධනය කරන්න එපා. සයිකින්නෝ ඕකුවා ඔන්දතෝ ශිට්සුදොගා තකකු නරුතෝ තකසන් ෆුයමස්. බැක්ටීරියා බහුල වශයෙන් උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවයේ ඉහළ යාමත් සමග වර්ධනය වෙනවා. ජූදෝ ඉකදේ වා යුක්කුරි ෆුයමස්. සෙල්සියස් අංශක 10 දී හෙමින් වර්ධනය වෙනවා. මයිනසු ජූගෝදෝ ඉකදේවා ෆුයමසෙන් ඍණ සෙල්සියස් අංශක 15 දී වර්ධනය වෙන්නේ නැහැ. සොනතමේ ශොකුහින්වා ජූදෝ ඉකදේ හොසොන් සුරු කොතොගා තයිසෙට්සු දෙස්. එබැවින් සෙල්සියස් අංශක 10ට අඩු උෂ්ණත්වයකදී ආහාර ගබඩා කිරීම වැදගත්. තදශි සයිකින්වා ජූදෝ ඉකදේ මෝ යුක්කුරි ෆුයරු තමේ කිමෙරාරෙතා කිගෙන්නයි දේ ශියෝ සුරු කොතෝමෝ තයිසෙට්සු දෙස්. එම නිසා ආහාර ද්‍රව්‍ය සෙල්සියස් අංශක 10ට අඩුවේදී වුවද හෙමින් වර්ධනය වන නිසා තීරණය කර ඇති කාල සීමාවන් තුළදී පාවිච්චි කිරීම වැදගත් වේ. මේකේ පළවෙනි රූප සටහනේ විදිහට මේ සෙල්සියස් අංශක 10ට අඩු උෂ්ණත්වයකදී ගබඩා කරන්න ඕන දේවල් එලිමහනේ තිබුණොත් බැක්ටීරියා වර්ධනය වෙනවා. ඒක නිසා මේ වගේ එලිමහනේව තියන්න එපා කියලා තමයි පළවෙනි රූප සටහනේ තියෙන්නේ. හරි විදිහට තමයි මේ දෙවෙනි රූප සටහනේ තියෙන්නේ. ඒ කියන්නේ මස් මාංශ වගේ දේවල් සෙල්සියස් අංශක 10ට අඩු උෂ්ණත්වයක ගබඩා කරන එක තමයි නිවැරදිම ක්‍රමය බැක්ටීරියා වර්ධනය නොවීමට. එතකොට එක්සෑම් එකේදී මෙන්න මේ වගේ රූප සටහනක් දීලා හරි උත්තරේ තෝරන්න එනවා. ඒ කියන්නේ පළවෙනි එකද හරි දෙවෙනි එකද හරි කියලා. එහෙම නැත්නම් සමහර වෙලාවට සෙල්සියස් අංශක ප්‍රමාණත් එක්ක කොයි විදිහටද අපි ගබඩා කළ යුත්තේ කියන එක අහන්න ඉඩ තියෙනවා. අපි යන් ඊළඟ කොටසට. තුන්වෙනි කොටස විදිහට තියෙන්නේ යත්ස්කෙරු. ඒ කියන්නේ මරණවා කියන එකනේ විනාශ කරනවා. හිතෝනි ගයියෝ යබොසු සයිකින්යා උයිරුසුවා කනෙට්සුසුරු කොතොදේ හොතොන්දෝ යත්ස්කෙරු කොරසු කොතොගා දෙකිමස්.
පුද්ගලයන්ට හානි පමුණුවන බැක්ටීරියා සහ වෛරස් වැඩි වශයෙන් රත් කර ගැනීමේදී මරා දැමිය හැකි. නමනෝ නිකු සකනා යසයි නිවා හිතෝනි ගයෝය බසු සයිකින්ගා සුයිතේරු බායි ගාරු තමේ කනෙට්සෝ සුරු කොතොදේ ආංශී ශිතේ තබෙරු කොතොගා දෙකිමස්. අමු මාළු සහ මස් එළවලු පුද්ගලයින්ට හානි පමුණුවන බැක්ටීරියා රැඳී ඇති අවස්ථා ඇති නිසා ඒවා රත් කර ගැනීමෙන් සැකයකින් තොරව පරිභෝජනය කරන්න පුළුවන්. තොකුනි නිමයිගයි යෝ කයිරයි නිකුනදවා චූෂින් ඔන්දොගා නනජු ගොදො දේ ඉප්පුනිජෝ කනෙට්සු සුරු කොතොගා තයි සෙට්සු දෙස්. විශේෂයෙන් මුහුදු ආහාර මස් යනාදියේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 75 දී විනාඩියකට වඩා රත් කර ගැනීම වැදගත්. කනෙට්සු ශිනයි බායි සරද නදවා හිට්සුයෝනි ඕජිදේ සාක්කින් ශිමස් වරහන් ඇතුලේ තියෙන සයිකින් යට්සු කෙරු තමයි. ඒ කියන්නේ රත් නොකරන අවස්ථාවන් වලදී ඒ කියන්නේ සලාද වර්ගවලදී මරා දැමීම සඳහා ශීතකරණයට දාන්න ඕනේ. එතකොට මේ රූප සටහන් නගයක් දීලා තියෙනවා. මේකෙදි මේ පැහැදිලි වුණේ මුහුදු ආහාර මස් වර්ග ආදී බැක්ටීරියා විනාශ කරන්න අවශ්‍ය නම් ඒ මස් කෑල්ලේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 75 තියෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ මේ උණ කටුව මස් කෑල්ල ඇතුළට ගැහුවාම තියෙන උෂ්ණත්වය. සමහර වෙලාවට මේක එක්සෑම් එකේදී අහනවා මේ උණ කටුව ඔතන ඇතුළටම ගහන්නේ නැතුව මේ මතු පිට නිකන් තියලා සෙල්සියස් අංශක 75 බලන එක. එතකොට ඒක වැරදි. ඒ විදිහට ප්‍රශ්නත් අහන්න ඉඩ තියෙනවා. හරි විදිය මොකක්ද කියලා. එතකොට මේ මස් කෑල්ල ඇතුළට මේ උෂ්ණත්වමානය සවි කරාම පස්සේ සෙල්සියස් අංශක 75ක උෂ්ණත්වයක් තියෙනවා කියන්නේ ඒක පරිභෝජනයට සුදුසුයි. ඒකේ බැක්ටීරියා සම්පූර්ණයෙන්ම මරා දමා තියෙන්නේ. එතකොට මේකේ දෙවෙනි රූප සටහනේ තියෙන මේ අමුවෙන් මස් මාංශ ආහාරයට ගත්තොත් ඒවේ බැක්ටීරියා විනාශ වෙලා නැහැ කියන එක. තුන්වෙනි රූප සටහනේ තියෙන විදියටත් මේ කතිර ලකුණෙන් තියෙන මේ ලේ පැහැති දේවල් තවමත් තියෙනවානේ බැක්ටීරියා තියෙනවා. මේ රවුමකින් දක්වලා තියෙන නිවැරදි ක්‍රමය. ඒ වගේම සලාද වගේ දේවල් වල විස බීජ හරණය කරන්න නම් ශීතකරණයේ දාන්න ඕනි කියන එක තමයි මෙතනදී මේ පැහැදිලි කරන්නේ. මං හිතනවා ඔයාලට මේ කොටස පැහැදිලි ඇති කියලා. අපි යම් මේ පාඩමේ ඊළඟ කොටසට දැන් අපි කතා කරන්නේ තුන්වෙනි පොතේ. ඒ කියන්නේ හයිජීන් කන්ට්‍රෝල් කියන පොතේ. ඒ කියන්නේ සනීපාරක්ෂක කළමනාකරණය කියන පොතේ පළවෙනි පාඩමේ අවසාන කොටස. මේ කොටස හරිම වැදගත්. මොකද මේකෙන් එක්සෑම් එකේදී ගොඩක් ප්‍රශ්න අහනවා. මේ කොටස විතරක් නෙමෙයි මේ මුළු පාඩමම මේ සනීපාරක්ෂක කළමනාකරණය කියන මේ මුළු පාඩමෙන්ම වැඩියෙන් එක්සෑම් එකට ප්‍රශ්න අහනවා. අනිත් පාඩම් දෙකට සාපේක්ෂව මේ පාඩමෙන් ප්‍රශ්න අහන ප්‍රමාණය වැඩි. ඒක නිසා මේ පාඩම මතක තියාගන්නත් ලේසි. ලොකුවට අමාරුවක් නෑ. මේ සෙල්සියස් අංශක ප්‍රමාණවල් දීලා තියෙනකොට ඔයාලා හිතනවා ඇති මේක ගොඩාක් අමාරු පාඩමක් කියලා. එහෙම නැහැ. හරිම ලේසි මතක තියාගන්න. දැන් මේ මම උගන්වන්න හදන මේ කොටස අතිශයින්ම වැදගත් කොටසක්. ඒක නිසා හොඳට මේ පාඩම එක්සෑම් එකට යන්න කලින් අනිවාර්යෙන් බලා ගන්න ඕන කොටසක්. අපි යම් පාඩමට ශකුචෝ දකුවෝ හිකි ඔකොස දහියෝ තෙකිනා සයකිනා උයිරුස ආහාර විෂවීමක් ඇතිවන ආදර්ශ වශයෙන් දැක්වෙන වෛරස් සහ බැක්ටීරියාවන්. පළවෙනි කොටස චෝකාංශුකෙට්සු සෙයිදයි චෝකින් නදෝ ඊ කොලි බැක්ටීරියාව. දැන් මේ පාඩමේ කතා කරන්නේ බැක්ටීරියා සහ වෛරස් වර්ග ටිකක් ගැන. පළවෙනි බැක්ටීරියාව විදිහට තියෙන ඊ කොලි කියන බැක්ටීරියාව. උෂියා බුතනදොනෝ චෝනෝ නකනි ඉරු බියෝගෙන් දයිචෝ කින්නෝ හිතොට්සු දෙස්. ඒ කියන්නේ හරක සහ ඌරගේ බඩවැල් වල සිටින බැක්ටීරියා විශේෂයන්ගෙන් එක් අයෙක් තමයි මේ ඊ කොලි කියන බැක්ටීරියාව. සුයොයි දොකුෝ මොචි ෆුකුට්සුයා මිසුනෝ යෝනා ගේරි ශුක්කෙට්සුත් තොමොනව ගෙරියෝ හිකි ඔකොෂිමස්. දරුණු විෂ රැගත් බඩරිදීම් දියර පාචනය ලේ පාචනය හෝ ඇති කරවයි. උෂියා බුතනදොනෝ නිකුනිත්සුයිතේ ඉරු තමේ නිකෝත් නමදේ තබෙරු කොතොනියොත්තේ ශොකුචූදොකුනි නරිමස්. මතා කනෙට්සුගා ජූබුන්දිනයි
බායිමෝ ශොකුචූදකුනි නරිමස්. ගවයින් සහ ඌරන්ගේ බඩවැල් වල රැඳී සිටින බැවින් මස් අමුවෙන් පරිභෝජනය කිරීමෙන් ආහාර විෂවීමක් ඇති වෙනවා. තවද රත් කිරීම ප්‍රමාණවත් පරිදි සිදු නොවන අවස්ථාවක ආහාර විෂවීමක් බවට පත්වෙනවා. මේ ඊකොලි කියන බැක්ටීරියාව විශේෂයෙන්ම තියෙන්නේ හරකගේ සහ ඌරගේ බඩවැල් වල. එතකොට මේකෙන් ඇතිවන රෝග ලක්ෂණ විදිහට පැහැදිලි වුණේ බඩ රිදීම, දියර පාචනය, ලේ පාචනය. ඒ වගේම මේක ඇති වෙන්නේ හරකා සහ ඌරා කියන මේ සත්තුන් අමුවෙන් ආහාරයට ගත්තොත් සහ ප්‍රමාණවත් පරිදි රත් නොකළහොත්. එතකොට මෙන්න මේ මම දැන් මේ පැහැදිලි කරපු කොටස් ටික තියෙනවානේ. ඒ කොටස් අනිවාර්යයෙන්ම එක්සෑම් එකේදී මතක තියාගන්න ඕනේ. ඒ වගේම ප්‍රධානතම දේ තමයි මේ බැක්ටීරියා වර්ගයේ රූප සටහනත් හොඳින් මතක තියාගන්න ඕනේ. මොකද මේ රූප සටහන දීලා මේ බැක්ටීරියාවේ නම අහන්නත් ඉඩ තියෙන නිසා. පැහැදිලි නේද? අපි යන් ඊළඟ බැක්ටීරියාවට. මේකේ තියෙන්නේ කම්පිරොබකුතා. කම්පිරොබකුතා කියන බැක්ටීරියාව උෂියා බුතා තොරිනදොනෝ චෝනීරු සයිකින් දෙස්. හරකගේ සහ ඌරගේ කුකුලාගේ බඩවැල් තුළ සිටින බැක්ටීරියා විශේෂයක්. කොනොසයිකින්ගට් සුයිතා නිකෝ නමදේ තබෙරුතෝ. ශොකුචූදකුනි නරිමස්. මෙම බැක්ටීරියා විශේෂය අඩංගුයි ඇති මස් අමුවෙන් පරිභෝජනය කළහොත් ආහාර විෂවීමක් බවට පත්වෙනවා. මතා කනෙට්සුගා ජූබුන්දිනයි බායමෝ ශොකුචූදකුනි නරිමස්. ප්‍රමාණවත් පරිදි රත් කිරීම සිදු නොවුනහොත් ආහාර විෂවීමක් බවට පත්වෙනවා. පැහැදිලි නේද? මේ බැක්ටීරියාව තියෙන්නේ හරකගේ, ඌරගේ, කුකුලගේ. දැන් පැහැදිලිනේ වෙනස. මුලින්ම ඊකොලි බැක්ටීරියාව තිබුණේ හරකගේ ඌරගේ විතරයි. දැන් මේ කම්පිරොබකුතා කියන බැක්ටීරියාව තියෙන්නේ හරකගේ, ඌරගේ, කුකුලගේ කියන මේ සතු තුන්දෙනාගෙම තියෙනවා. එතකොට මේකෙන් හැදෙන රෝග ලක්ෂණ මෙතනදි සඳහන් කරලා නැහැ. මේකෙදි හැදෙන්න ඕන විදියට දීලා තියෙන්නේ ආහාර ප්‍රමාණවත් පරිදි රත් නොකළහොත් සහ අමුවෙන් ආහාරයට ගතහොත් තමයි මේ බැක්ටීරියා වර්ධනය වෙන්නේ. පැහැදිලි නේද? අපි යන් ඊළඟ රූප සටහනට. තුන්වෙනි බැක්ටීරියාව සරුමොනෙරා ජොකුකින්. සරුමොනෙර කියන බැක්ටීරියාව උෂියා බුතා තොරිනදොනෝ චෝනීරු සයිකින් දෙස්. හරකගේ, ඌරගේ, කුකුලගේ බඩවැල් තුළ සිටින බැක්ටීරියා විශේෂයක්. කොනොසයිකින්වා තොරිනෝ තමගොනිමෝ සුයිතේරු බායිගාරිමස්. මේ බැක්ටීරියාව කුකුල් බිත්තර තුළ සිටින අවස්ථාවන් තියෙනවා. සයිකින්ගට් සුයිතා නිකුවොත් නමදේ තබෙතරි. කනෙට්සුගා ජූබුන්දේ නයිබායි ශොකුචූදකුනි නරිමස්. විශේෂයෙන්ම මස් අමුවෙන් අනුභව කිරීමෙන් ප්‍රමාණවත් පරිදි රත් නොකිරීමෙන් වැනි අවස්ථාවල විෂවීමක් බවට පත්වෙනවා. එතකොට මේ සරුමොනෙර බැක්ටීරියාව තියෙන්නේ හරකගේ, ඌරගේ, කුකුලගේ සහ බිත්තරවල. මෙතන හොඳට මතක තියාගන්න මේ කලින් බැක්ටීරියාවන් දෙක බිත්තරවල තිබුණේ නැහැ. එතකොට මේ සරුමොනෙර බැක්ටීරියාවේ තමයි බිත්තරවලත් තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ කොටස් හොඳින් මතක තියාගන්න ඕනේ. පැහැදිලි නේද? අපි යන් ඊළඟ කොටසට. ඊළඟ බැක්ටීරියා තමයි සෙරෙඋසුකින්. කසෙන්නියට් සුචිනෝ නකනදෝ. ශිසෙන් කයිනි හීරොකු බුම්පුෂ්තේරු සයිකින් දෙස්. ගංගාවල සහ පස් ඇතුලේ රැඳී ඇති ස්වභාවික පරිසරයේ බහුලව වාසස්ථාන කරගන්නවා. සුචිගා සුකියසුයි කොකුරුයි ඔකොමෙኦ ෆුකුමු මමෙරුයි කෝෂිරියෝ නදෝගා ඔමොනා කන්සෙන්ගෙන් දෙස්. පසේ රැඳී ඇති ධාන්‍ය, හාල් අඩංගු කුළුබඩු ආදී ප්‍රධාන ආසාදන මූලාශ්‍රයක් වෙනවා. කිචින්තෝ එයිසෙයි කන්ඩියෝ ශිනයිතෝ චාහන්යා සුපගෙති නදෝ දේශකුචූදකුනි නරුබායි ගාරිමස්. නිසි සනීපාරක්ෂක කළමනාකරණය සිදු නොවුනහොත් ෆ්‍රයිඩ් රයිස් හා ස්පැගටි ආදියෙහි විෂවීම් වලට භාජනය වීමේ අවස්ථාවන් තියෙනවා. එතකොට මේ සෙරෙව්සු කියන බැක්ටීරියාව තියෙන්නේ ගංගාවල තියෙන පස්වල. එතකොට මේ හාල් වර්ගවල තමයි මේක ගොඩක් වෙලාවට රැඳිලා තියෙන්නේ. අපි යන් ඊළඟ බැක්ටීරියාවට. ඊළඟ එක තමයි ඕෂකුබුදෝ කියුකි. ඕෂකුබුදෝ කියන බැක්ටීරියාව ගැන තමයි අපි කතා කරන්නේ. හිතොනෝ හිෆුයා නොදෝ කිසුගුචි නදොනි ඉරු සයිකින් දෙස්. පුද්ගලයින්ගේ
සමේ සහ උගුරේ තුවාල ආදියේ සිටින බැක්ටීරියාවක්. තොකුනි චෝරිසුරු හිතොනෝ තේයා යුබිනි කිසුගාරතෝ ශොකුහිංගා ඔසෙන්සුරු කනෝසේගා තකකු නරිමස්. විශේෂයෙන් ආහාර පිසීම සිදු කරන පුද්ගලයින්ගේ අතේ සහ ඇඟිලිවල තුවාල තිබුණහොත් මාරවීමේ අවදානමක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ බැක්ටීරියාව ආහාරවලට එකතු වීමේ අවදානමක් තියෙනවා කියන එක. එතකොට මේ ඕෂකුබුදෝ කියන බැක්ටීරියාව තියෙන පුද්ගලයින්ගේ හැමේ තියෙන තුවාලවල. පැහැදිලි නේද? අපි යන් ඊළඟ කොටසට. ඊළඟ බැක්ටීරියාව තමයි වේරුෂුකින්. වේරුෂුකින් කියන බැක්ටීරියාව. හිතයා දෝබුට්සුනෝ චෝකංයා දෝජෝනදොනි හිරොකු සයිසොකුසුරු සයිකින් දෙස්. පුද්ගලයින්ගේ සහ සතුන්ගේ බඩවැල් සහ පස්වල පුළුල් ලෙස වාසස්ථාන කරගත් බැක්ටීරියාවක්. සංසොනොනයි තොකොරොදේ ෆුවේ ගහෝ සුකුරු නොගා තොකුචෝ දෙස්. ඔක්සිජන් නොමැති ස්ථානවල වර්ධනය වී බීජාණු නිපදවීම ආවේනික ලක්ෂණයක්. කරේ නිමොනොරියෝරිගා ගෙන්ගේ ශොකුහින්නි නරු කොතොගාරිමස්. තම්බපු ආහාර හේතු කොටගෙන ඇතිවන අවස්ථාවන් තියෙනවා. කනෙට්සු චෝරී ශිතා ශොකුහින්නෝ සුමියා කනි හියසු කොතොගා තයිසෙට්සුනි නරීමස්. නිසි පරිදි රත් කර පිසින ලද ආහාර ඉක්මනින් සිසිල් කිරීම වැදගත් වේ. ඊළඟ බැක්ටීරියාව තමයි චෝඑන් බිබුරියෝ. එක් විස්තරය බලමු. කයිසුයියා උම්මිනෝ දෝරොනදොනි සයිසොකුසුරු සයිකින් දෙස්. මුහුදු වතුරේ සහ මුහුදු මඩ ආදියේ වාසය කරන බැක්ටීරියාවක්. නට්සුබනෝ කයිසුයිනෝ අන්දොගා ගරුතෝ සයිකින්නෝ කට්සුදෝගා කප්පට්සුනි නත්තේ ග්‍යෝ කයිරුයිනි සුකිමස්. ග්‍රීස්ම කාලයේ මුහුදු වතුරේ උෂ්ණත්වය වැඩිවීමත් සමග බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වේගවත් වී මුහුදු ආහාරවලට එක්වේ. කොනොසයිකින්ගට් සුයිතා සකනාෝ නමදේ තබෙරුතෝ ශොකුචූ දොකොනී නරිමස්. කනෙට්සු ශිතාරි ග්‍යෝකයිරුයියෝ මමිසු දේ අරව කොතොගා තයිසෙට්සුනී නරිමස්. මෙම බැක්ටීරියා එක්කෝ මාළු අමුවෙන් ආහාරයට ගත් විට රත් කිරීම ප්‍රමාණවත් පරිදි සිදු නොවූ විට ආහාර විෂවේ රත්කර මුහුදු ආහාර සාමාන්‍ය වතුරෙන් සේදීම වැදගත්. පැහැදිලි නේද? අපි යන් අවසානයකට නොරොවිරුසු. නොරො කියන වෛරසය. නොරොවිරුසුනි ඔසෙන් සරෙතා නිමයිගයි ග්‍යොකයිරුයි නදෝ ජූබුන්නි කනෙට්සු ශිනායිදේ තබෙරුක්තෝ ශොකුචූ දොකුනී නරීමස්. නොරෝ වෛරස් රැඳී ඇති මුහුදු ආහාර ප්‍රමාණවත් ලෙස රත් නොකර අනුභව කිරීමෙන් ආහාර විෂ වේ. මතා නොරෝ ඉරුසුවා ෆුම්බෙන් ඕත බුට්සුනිමෝ සුයිතේරු තමේ තොයිරෙනෝ අතොනෝ තේ ආරයිවා තොතෙමො තයසෙට්සු දෙස්. තවද නොරෝ වෛරස් මල පහ වමන කොටස්වල රැඳී ඇති නිසා වැසිකිලි යාමෙන් පසු අත්සේදීම ඉතාමත් වැදගත්. පැහැදිලි නේද? මෙන්න මේ බැක්ටීරියාවන් සහ වෛරස් වර්ග 8 අනිවාර්යෙන් හොඳට පාඩම් කරගන්න ඕනේ. මේ බැක්ටීරියාව සහ වෛරසයේ නම, රූප සටහන සහ ඒවා රැඳිලා තියෙන්නේ කොහෙද කියන එක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මොකද මේ කොටසෙන් අනිවාර්යෙන් එක්සෑම් එකේදී ප්‍රශ්නයක් අහන නිසා. එහෙනම් අද වීඩියෝ එකෙන් අපි කතා කරේ සනීපාරක්ෂක කළමනාකරණය කියන පොතේ පළවෙනි පාඩම. මේ පාඩම මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් අවසන් කරනවා. අපි නැවත දෙවෙනි පාඩමේ වීඩියෝ එකකින් හමු වෙමු.